සද්ද විද්ද රාජපක්ෂ පළඳපතිර අමු කුමාරලාගේ රංජන් ලියෝ සිල්වෙස්ටර් අල්ෆොන්සෝ රාමනායක. මගේ ෆස්ට් ෆිල්ම් එක මේ ඩිරෙක්ටර්ගේ නම සෝමරත්න රාමනායක. එයා තමයි මට ෆස්ට් බ්‍රේක් එක දුන්නේ මේන් රෝල් එක. ඉතින් එයාට ගෞරවයක් කොන්ට්‍රැක්ට් එකක් විදියට මම අන්තිකේ RR කියලා කට්ටිය ගාව එක රයිම් වෙනවා කියලා මගේ මාමා විජේ කුමාර තුංග එතුමත් කිව්වා අයියෝ රාමනායක කියලා දැම්මේ කියලා දවසක් ඇහුවා. ඉතින් මම හිතන්නේ එතුමා කීදේ දුන්නා මම මං කුමාර තුංග කියන වචනේ පාවිච්චි කරයි කියලා වාසකම්. නමුත් ඉතින් මම හිතුවා රාමනායක කියන හොඳයි කියලා. RR නේ. කල මට හිතුවා රොනල්ඩ් රේගන් රෝල්ස් රොයිස් ඒ වගේ නම් තිබුණා. ඉතින් RR කියලා මට නිකන් මට හිතුණා ඒක නම් හොඳයි. හොඳයි ඉතින් බාරගත්තා තමයි තමයි ඒවට මම ඩිරෙක්ට් කරපු ඒවාමයි රංජන මම ඩිරෙක්ට් කරේ නෑ වෙන කෙනෙක් ඩිරෙක්ට් කළේ පාර්ලිමන්ට් ජෝක්ස් 1 one shot 1 ඒකට ලීඩර් 1 නවරයන් වගේ මම ඩිරෙක්ට් කළේ මම හිතුවා මිනිස්සු මගේ ඇක්ෂන් හීරෝ කෙනෙක් හැටියට මගේ ඒවට කැමතියි කියලා මම ඒ කියන්නේ පොලිටිෂියන්ලට ගහන ඒ වගේ දේවල් මිනිස්සු මගේ කැමතියි ඒවා කරන්න කට්ටිය බයයි මොකද ඒවා සෙන්සර් වෙයි මිනිස්සු මේ ඒක ආපු ගමන් තහනම් වෙලා ෆිල්ම් එක එළියට එන්නේ නැතුවයි කියලා දේවල් හිතුවා ඉතින් කවුරු ඒවා කරන්නත් එපා මම මට මතකයි ඒ කාලේ පාර්ලිමන්ට් ජෝක්ස් කරන්න ඇද්දි හිටපු ඇමතිවරයෙක් කිව්වා ජීවිතේට වාට මේ නම දාන්න ඉඩ තියන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ජෝක් එකක් කරන්න දෙන්නේ නැහැ මොකද නමුත් පාර්ලිමේන්තුවේ ජෝක්ස් වෙනවනේ කියලා ඉතින් කොහොමද ඒක හරි හිට් එකක් වුණා මේ දැන් මායා හිට් එකක් වෙලා තිනවා කරපු ෆිල්ම් රසික ජනතාව බොහොම ආදරෙන් බාරගත්තා. ඉතින් ඒවා දෙවන්ත ෆිල්ම් වුණාට ඉතින් මේ ජනතාව ආදරෙන් බාරගත්ත ඉඳ තමයි දිගටම කරන්න හිතුනේ. ජීවිතේ ඉතින් සෑම දේ වගේ හොඳට මතක හොඳ මෙමරි පවර් 10 GB වගේ ගොඩක් මතකයි. මේ ෆිල්ම් එකේ වුණ දෙයක් කියන මේ මායා ෆිල්ම් එකේ ඉතින් කරන්ට් සිටුේෂන් එක. මේ ෆිල්ම් එකේ ඉතින් මම ප්‍රථම වතාවට මේ ගෑනු කෙනෙක්ට අඳිනුනේ ට්‍රාන්සෙක්ෂුවල් කැරක්ටර් එක. ඉතින් ඒකේ ඒක අමුතුම එක හරි අමාරු ඒ කැරක්ටර් ගෑනු කෙනෙක් වගේ ඇවිදින්න වන පස්ස වන යන්නයි හරි අමාරු ඒක තමයි මගේ ජීවිතේ අමාරුම කැරක්ටර් එක. ඔව් ඉතින් ඇක්ෂන් හීරෝ කෙනෙක් පුළුවන් ගහ ගන්න බෑ. වන් ෂොට් වගේ ඒවා යකඩ පිහාටු පාර්ලිමේන්ට් ජෝක්ස් වගේ දේවල් සාමාන්‍ය ජීවිතයේ දේවල් ඉතින් අපිට මට ෆයිට් කරන්න මේක ෆයිට් කරන්නේ මෙහෙම කරලා ගහන්න බෑ මෙහෙම ගහන්න ඕනේ වන යන්න ඕනේ ඊට පස්සේ බූබ්ස් හයි කරගෙන මේ අන්ඩර්ස්කර්ට් හයි කරගෙන දාගෙන පැටිස් දාගෙන ලිප්ස්ටික් ගාලා කියුට් ගායි ලෑෂස් මොන දුකක්ද කියන පවරි දාගෙන ඒක හරි අමාරුයි ඒක මම දන්න මොන දුකක් ඒකයි ලස්සනට ඉන්නවානේ ලේඩි කෙනෙක් ඔය ඒක හරි ඊට පස්සේ කෑම කන විදිය කතා කරන විදිය ඒ කියන්නේ මට වඩා දුක විදි ඩිරෙක්ටර්ස්ලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇක්ෂන් කියලාදී මම ඇවිදන් ඉතින් මගේදී මට අර වන් ෂොට් වෝක් එක හට් කියන දේ අර ඉන්දියන් ඩිරෙක්ටර්ස් හරිද වින් ද ෆයිට් ඩිරෙක්ට් එහෙම සර් ස්ටොප් කියලා කට් කියලා මම වයි කියනවා you are not a hero you are a lady please walk like a lady ආයි ඇක්ෂන් කියනවා ආයි මම පළවෙනි පාර ගහනවා මෙහෙම කරලා ගහලා ඊට ආයි ටිකකින් මේ ගාව cut you are not one shot you are not a hero you are a lady ඒක තමයි අමාරුම කැරක්ටර් එක. ඒකේ තමයි ෆනිස් මේ දේවල් උනේ කියන්නේ. ඒක අර ලේ පෙරානින යකෙක්නේ යාට අසාධාරණ කියලා භූතෙක් වෙනවනේ. දැන් දවස් 3-4ක් එක දිගට මැරි වැඩ කළා මේ පාන්දුරේ මේ බීච් එකේ කරේ. මේ මූඩ් වෙර්ලි මේ පාන්දුරේ මේ කන්ට්‍ර පැත්තේ. ආන්දර 3-4 දවස් වල ඉතින් සීරාන්ට හරි අප්සෙට් කරලා හරි අමාරු මම ඉතින් ඇවිද ගිහිටියා මට යාට ඉතින් මටලා ඉන්න බෑ. මොඩර් ලේ දාලා දැක්කන රික්මක් එක් වගේ ඉන්න. කොණ්ඩේ අවුල් කරන් දැක්කම බය වෙනවා මිනිස්සු. දැන් ආන්දර වෙලා නැගිටි අර එතන අර ජොගින් පාත් එකක් තියෙනවා. උදේ අර ડોක්ටර්ස්ලා වගේ කට්ටිය එනවා මේ ට්‍රැක් බෝටම් මැදගෙන එනවා ලස්සනට දුවන්න වගේ එනවා. දැක්ක ඈතින් එනවා ලේඩීස්ලා හැම එනවා. ජෙන් කෙනෙකුත් ඉස්සරහ එනවා. ඉතින් මම නිකන් අර වැට කෑ පඳුර ළඟ ඉඳලා නිකන් ඉස්සරහට ආවා.
ඒ උඹ කවුද කියලා. දැන් හොඳට බයවනා කියව මම අත් දෙක දෙකලා මට උඹේ ලේ බොන්න ඕනේ කියලා නිකන් කිව්වා. අයියෝ. එයා වැටි මට මරේ කියලා. වැටි දුවන්න ගත්තා. ඊපස්සේ මම ටයියෙන් පස්සෙන් එළියුවා. ඉතින් බාහිර මන් දන්නේ මේ බල්ලා ඒ වීඩියෝ එනවනේ ඒක බල්ලා කවද දැක්කොත් එයා කිය සමාවෙන්න කියන්න උනේ එයාට. අනේ ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක් වහන්නේ කියන්නේ ඒක මම දැන් මගේ චරිතේ බොහොම සුයිසයිඩ් කෙනෙක් වගේනේ මම දැන් රිස්ක් එකක් ගන්න දේවල් ජීවිතේ කරේ මේ ඇවිල්ලා මේගොල්ලෝ කිව්වේ දැන් මේ ලෝකෙ ඉපදෙන මේ කට්ටියගේ වරදක් හින්දා නෙමෙයි මේ අය ඉපදෙන්නේ මේ විදිහට මේ දරුවා පුදුනාට පස්සේ මැරෙනකන් නොමර මරනවානේ මේ සොසයිටි එකේ. එයාට රක්රු හතර නම කියනවා. කිසිම දෙයක් නෑ පාරේ විහිළු කරනවා. ඉස්කෝලේදී විහිළු කරනවා. රස්සාව කරන තැන විහිළු කරනවා. ඒගොල්ලෝ මට හම්බෙලා කිව්වා ඡන්දේ දාන තැන විහිළු කරනවා. තමුසලා මොන පොලිමේ යන්නේ කියලා. ගෑනු පොලිමේද පිරිමි පොලිමේද ඒ වගේ ඇත්ත විදියට මේගොල්ලෝ වෙනුවෙන් පෙනී ඉන්න කියලා කිව්වා. හරි බය වුණා ඒකට ඉස්සෙල්ලා. මොකද මට හතුරු වැඩි කෙලින් කතා කරනවා කියලා. දැන් ගීත කුමාරසිංහ බව මට බැනලා තිබුණා දැක්කා. ඉතින් ඒ වගේ ඒ ෆිල්ම් කෙනෙක් වෙලත් එයා බැන්නනේ. දැන් කියවනේ මේ චරිත කරන එක්කෙනා එහෙමනේ බැන්නේ මට. ඉතින් ඒ වගේ මේ පහත් විදිහේ හිතර කට්ටියක් ඉන්නවා ලෝකෙ. ඉතින් මම ඉස්සලා බෑ කියලා පස්සේ මං හිතුවා පව් මේගොල්ලෝ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මම පෙනී හිටියේ. මං ඉතින් ඕන මඩක් කන්න පුළුවන් කොන්ෆිඩන්ස් දිනවා. ඉතින් මං හිතුවා දැන් මං එයා වෙනුවෙන් පෙනී හිටියා නම් මං රිසාන නාෆික් කර බෙල්ල කපන බබා වෙනුවෙන් ළමයා වෙනුවෙන්. එයි මට මේගොල්ලෝ ට්‍රාන්සෙක්ෂුවල් අය වෙනුවෙන් පෙනී හිටින්න බැරි. මං හිතුවා මේකට මට ගොඩක් ගහයි කියලා. ඒක ගැහුවේ නැහැ. මම කිව්වා පෙනී ඉන්නවා කියලා. ලොකු රිස්ක් එකක් ගත්තේ. හැබැයි ඒකට හොඳ සක්සස් නේ වැඩේ. හවුස්ෆුල් යනවා නේද? බල්ලා කතා කරන්න පොඩ්ඩක්. ඒක මායා එනවා දඩුවම් දෙනවා.